නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරද්දී මේ common mistakes ඔයාලා මග අරින්න ඕනේ. පළවෙනි එක තමයි weak funds and sources. ඉතින් ඔයාලා funds ready කරගනින්දී accept කරන sources තියෙනවා, accept කරන්නේ නැති sources තියෙනවා. ඒ ටික ගැන ඔයාලා බලලා funds ටික ready කරන වැඩේ කරන්න ඕනේ. දෙවෙනි reason එක තමයි ඔයාලගේ weak SOP එකක් තිබ්බොත් ඒක visa refusal එකකට lead කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි study gaps justify වෙලා නැති එක සහ ඔයාලගේ genuine intention එක ඔයාලට හරියට prove කරන්න බැරි වුණොත් visa refusal එකකට බලපාන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි ඔයාලා වැරදි program එකක් තෝරගන්න එක. ගොඩක් හොඳයි ඔයාලගේ work background එකකට එහෙම නැත්නම් ඔයාලගේ academic background එකකට related වෙන program එකක් ඔයාලට තෝරගන්න පුළුවන් වුණොත් ඒක ගොඩක් වෙලාවට positive පැත්තකට යන්න පුළුවන් අපේ visa decision එකේ. එහෙම නැති වුණොත් ඒක negative feedback එකකට lead කරන්න chance එක වැඩි. ඉතින් මේ වගේ common mistakes මග අරගෙන visa එකට apply කරන්න GRI education අපිට කතා කරා.